මේ දැක්වෙන ආර් වර්ගය ධන 4 ආර් ඍණ 45 ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක සොයමු. කාණ්ඩ වශයෙන් ගෙන පොදු සාධක සොයන ආකාරයට මෙහි සාධක පහසුවෙන්ම සෙවිය හැකි. ඒ වරක් b සමානයි වර්ගපදයේ සංගුණක එකවරක් ඍණ 45 ඍණ 45යි. පද දෙක එකතුව a ධන b සමානයි 4යි. මේ ආකාරයේ විවිධ සංයෝජන ඇත. ඍණ 3 වරක් 15 ඍණ 15 වරක් 3 5 වරක් ඍණ 9 5 වරක් ඍණ 9 සලකා බලමු. 5 වරක් ඍණ 9 ගුණිතය ඍණ 45යි. එකතුව ඍණ 4යි. ඍණ 5 වරක් 9 ගුණිතය ඍණ 45යි. එකතුව ධන 4යි. මෙය අපට අවශ්‍ය ආකාරයයි. දැන් 4යි r 9යි r ඍණ 5යි r ලෙස වෙන් කර ලියමු. r වර්ගය මුලින් ලියමු. දැන් r වර්ගය ධන 9යි r ඍණ 5යි r ඍණ 45 ප්‍රකාශනය ලැබී ඇත. දැන් පද දෙක බැගින්ගෙන පොදු සාධක සොයමු. r වර්ගය ධන 9යි r පොදු සාධකයේ r වෙන් කර ලියමු. r වර්ගයේ r ගෙන් බෙදු විට r ද 9යි r r ගෙන් බෙදු විට 9 ද ලැබේ. ඍණ 5යි r ඍණ 45 පොදු සාධකය ඍණ 5 වෙන් කර ලියමු. ඍණ 5යි r ඍණ 5න් බෙදු විට r ද ඍණ 45 ඍණ 5න් බෙදු විට ධන 9 ද ලැබේ. දැන් r ධන 9 පද දෙකේම ඇත. r ධන 9 පොදු සාධකයක් ලෙස වෙන් කරමු. r වරක් r ධන 9 r ධන 9න් බෙදු විට r ද ඍණ 5යි r ධන 9 r ධන 9න් බෙදු විට ඍණ 5 ද ලැබේ. ප්‍රකාශනයේ සාධක r ධන 9 වරක් r ඍණ 5 ලෙස ලබාගෙන ඇත.